දන්නවද කෙසෙල් කියන්නේ ශක්ති ජනක පළතුරක්. අපි බලමු ඒයි කියලා. කෙසෙල් වලින් වෙන ලොකුම දෙයක් තමයි ඒකෙන් ආමාශය පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන එක. ඒ වගේම ආමාශයේ ඇතිවෙන වන සුවපත් කරන්නත් කෙසෙල් වලට පුළුවන්. කෙසෙල් තුල මේ දේවල් සඳහා ෆ්ලේවනොයිඩ් සහ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. ඒවා ඔයාගේ ආමාශයේ පෘෂ්ඨය ආරක්ෂා කරන තුනී ස්තරය වන ශ්‍රේෂ්මල පටලය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි. කෙසෙල් අමතර ශ්‍රේෂ්මල ජනනය කරනවා. ඒ විතරක් නෙවෙයි. කෙසෙල් ඔයාගේ ආමාශය ඇති ඕනෑම අම්ලයක තියෙන හානිකර බලපෑම් වලින් ඔයාගේ ආමාශය ආරක්ෂා කරනවා. H. pylori කියන්නේ බැක්ටීරියාවක්. ඒක වන සහ දිගුකාලීන ආමාශ පිළිකා සඳහා ප්‍රධාන හේතුව විදිහටයි සඳහන් කරන්නේ. ඉතින් කෙසෙල් වලින් කරන්නේ මේ වන ඇති කරන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩු කරන එක. මේකේ තව ප්‍රතිලාභයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කරන එක. ඒ සේරමත් එක්කම කෙසෙල් වලට පුළුවන් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරලා ශරීරය ශක්තිමත්ව තියන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ වගේ සරල පහසු ලාභ සහ බලවත්ම පළතුරක් තවත් තියෙනවද කියලා.